ආයිබෝන් කියලා පිළිගන්නවා අපේ YouTube channel එකට. අපි අද කතා කරන්නේ ශ්‍රී ලංකා පොලිසියෙන් ගැසට් වෙච්ච උප පොලිස් පරිස්සක පිරිමි තනතුරගෙනයි. ශ්‍රී ලංකා පොලිසියේ ආධුනික උප පොලිස් පරිස්සක තනතුර සඳහා ශ්‍රී ලංකේ පුරවැසියන්ගේ අදුපත් කැදවනවා. අපි බලමු මේ සඳහා දාලා තියෙන තොරතුරු මොනවද කියලා. පාත දක්වන ලබන ආකෘතිපත්‍ය අනුව සකස් කරන ලද අයිදුපත් අධ්‍යාසක බදවා ගැනීම ආධුනිකයන් බදවා ගන්නා ටාසය අංක 357 පළමු මහල ශ්‍රී සම්පොන්ත ජයන්ති මාවත කොළඹ 6 කින් ලිපිණයට වන්න ඕන. ආයුධපත් බහ එවනු ලබන කවරේ වම්පස කෙළවර යෙලින් තම ආයුධම් කරන තනතුර සඳහන් කර ලියාපදිංචි තැපෑලෙන් 2025/7/21 වන දිනට ඊට පෙර ඉහත සඳහන් ලිපිණයට ලැබීමට සැලසිය යුතුමයි. ප්‍රමාද වී ලැබෙන ආයුධපත් සම්බන්ධයෙන් කියා නොකඩු ලබන අතර ශ්‍රී ලංකා පොලිසිය විසින් ආයුධපත් නිකුත් කරනු ලබන්නේ නැහැ. ආයුධපත් ලැබෙන අනුපිළිවෙල අනුව තමයි සම්මුඛ පරිසර පවත්වන්නේ. අපි ඊළඟට බලමු මේ රැකියාවේ තියෙන වැටුප් පරිමාණය ගැන. මාසිකව කොයිතරම් වැටුපක් ලැබෙනවද කියලා. සාමාන්‍ය බේසික් එක 55410යි. ඒක වැඩි වෙනවා 97630 දක්වා. ඊට අමතරව දීමනත් ටිකක් හම්බ වෙනවා. ඒක ගත්තොත් ජීවන වියදම් දීමනාව 17800යි. දුෂ්කර දීමාව 2000යි. නිලැඳුම් සහ පිරිසුදු කිරීමේ දීමනාව 250යි. ආහාර දීමනාව ₹31800ක් හම්බ වෙනවා. ඊට අමතරව සේවා කාලය අනුව වෙනත් දීමනත් මේ රැකියාව සඳහා හම්බ වෙනවා. ඊට අමතරව ව්‍යවහාර පහසුකම් දීමනාව නිලධාරීන්ට සුපසාධක වෛද්‍ය පහසුකම් විදේශ රටකවද වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම මුදල් ආධාර ලබා දෙනවා. නිලැඳුම් දීමනාව සුසුකම් සපුරන නිලධාරීන් රාජ්‍ය විශ්වවිද්‍යාලය ජාතික පොලිස් අභ්‍යාස ආයතනය සහ ශ්‍රී ලංකා උසස් අධ්‍යාපන ආයතනය මගින් පවත්වන ලබන උපාධි හා ඩිප්ලෝමා පාඨමාලා හැදෑරීමට අවස්ථාව හිමි වෙනවා. තමන්ගේ ක්‍රීඩා කෞශල්‍ය හා සාජ හැකියාව දියුණු කර ගැනීම පහසුකම් රාජකාරී සඳහා ගමන් වියදම් දීමනාව දුෂ්කර දීමනාව සහ විශිෂ්ට රාජකාරී සඳහා තෑගි වශයෙන් පොලිස් තාක්ෂර මුදලින් මුදල් ප්‍රදානය ලැබෙනවා. මේ රැකියාව සඳහා අවශ්‍ය මූලික සුදුසුකම් ටික බලමු. වයස සීමා ගැසට් වෙලා තියෙනවා. වයස සීමාව 18ත් 26ක් අතර වෙන්න ඕන. එසේවද ශ්‍රී ලංකා පොලිසිය රාජකාරී නියුතු පොලිස් නිලධාරීන් සඳහා ආයුධම් කරන්න පුළුවන් අවසන් දිනට වයස අවුරුදු 28ක් ආයුධම් ගන්න පුළුවන්. අධ්‍යාපන සුසුකම් ගත්තොත් අපස පොදු සාහිත්‍ය සාමාන්‍ය පෙළ විභාගයේ මාධ්‍ය භාෂාව සහ ගණිතය ඇතුළු විෂය සම්මාන 4ක් සහිතව එකවට විෂය 6ක් සමත් වෙන්න ඕන. ඊට පස්සේ අපි දාලා තියෙනවා දින පොදු සාහිත්‍ය උසස් පෙළ විභාගයේ එක්වරකට විෂයන් 3ක් සමත් වෙන්න ඕන. සාමාන්‍ය පොදු පරීක්ෂණේ 60. ඊට අමතරව කායික සුසුකම් දාලා තියෙනවා. උසාවිපාය අඟල් 6ක් වෙන්න ඕන. පපුව අඟල් 32ක් වෙන්න. සෑම අපේක්ෂකයෙකුම ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමට තනතුරේ රාජකාරී යුතු කිරීමටත් ප්‍රේමානවත් කායික හා මානසික යෝග්‍යතාවකින් යුක්ත වෙන්න. දෘෂ්ටිය පිළිබඳ අවශ්‍යතාවය දාලා තියෙනවා. උපැසිවලක් හෝ ස්පර්ශ කාච නොමැතිව එක් ඇසෙහි අවම දෘෂ්ටිය 6-12 අඩු නොවිය යුතුමයි. එක් ඇසක 6-6 වන විට අනෙක් ඇසේ 6-18ක දෘෂ්ටියක් තියෙන්න ඕන. වෙනස් සුසුකම් දාලා තියෙනවා. අනිවාර්ය ශ්‍රී ලංකා පුරවැසියෙක් වෙන්න ඕන. ආයුධම්කරු යහපත් චරිතයකින් යුක්ත වෙන්න ඕන. ආයුධම්කරු අනිවාර්යයෙන්ම අවිවාහක වෙන්න ඕන. දිවයින ඕනෑ ප්‍රදේශයක සේවය කිරීමට බැඳී සිටි වෙන්න ඕන. මූලික සුසුකම් දාලා තියෙනවා. මූලික පරීක්ෂණයේ පැමිණ සිටි ආයුධකරුවා පොලිස්පතිවරයා විසින් පත් කරන ලබන මණ්ඩලයක් විසින් පවත්වන ලබන ඔරුත්තුමේ පරීක්ෂණයක සහභාගී වෙන්න ඕන. ඒක ක්‍රියාකාරකම් දාලා තියෙනවා. ක්‍රියාකාරකම් වර්ග ටිකක් තමයි දුරදීම, පුෂප්, සිටප්, ජම් කියලා පරීක්ෂණ වර්ග ගණනාවක් දක්වලා ලැබෙනවා. ඒ පරීක්ෂණ සමත් වෙන ආයුධකරුවා ලිඛිත විභාගයක් තියෙනවා. ලිඛිත විභාගයේ විෂයන් තමයි අවබෝධය හා භාෂා හැකියාව, සාමාන්‍ය දැනීම හා බෞද්ධ පරීක්ෂණය කියලා. ඒ විෂයන් දෙකම එකතුව අනිවාර්යයෙන්ම ලකුණු 40ක් ගන්නවා. ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයක් තියෙනවා. ඒ ලකුණු දීම ප්‍රතිපත්ති ගත්තොත් අතිරේක අධ්‍යාපන සුසුකම් තියෙනවා ලකුණු 20යි. භාෂා දැනුම තියෙනවා ලකුණු 10යි. භාෂා හැකියාව හා වෙනත් ලකුණු 10යි. ක්‍රීඩා කුසලතාවයට ලකුණු 20යි. නායකත්වය අපේජා සේවා අංශදා ලකුණු 20යි. සම්මුඛ පරීක්ෂණයේ මණ්ඩලයට ඇගීම සඳහා ලකුණු 20ක් ලබා දෙනවා. බදවා ගැනීම ක්‍රමවේදය ගත්තොත් ලිඛිත පරීක්ෂණය හා ව්‍යුහගත පරීක්ෂණය ලබා ගන්න ලකුණු සංඛ්‍යාව එකතු කොට ආයුධකරුවා ලබාගත් මුළු ලකුණු සංඛ්‍යාව අවරෝහණ ක්‍රමයට සකස් කරනු ලබනවා. එම ලකුණු අනුපිළිවෙල අනුව පොරපොඩ සංඛ්‍යාව 125 ආයුධකරුවන් ගණනක් පසුබිම් පරීක්ෂණය හා වෛද්‍ය පරීක්ෂණ සඳහා කැදවා ඉන් සමත් වන ආයුධකරුවන් පවතින පොරපොඩ සංඛ්‍යාව මත වදවා ගන්නු ලබනවා. මොකද මේ පසුබිම් පරීක්ෂණය කියන්නේ ලිඛිත පරීක්ෂණය හා ව්‍යුහගත පරීක්ෂණයෙන් ආයුධකරුවා ලබාගත් ලකුණු සංඛ්‍යාව එකතුව අවරෝහණ ක්‍රමයට සකස් කරලා
ලකුණු අනුපිළිවෙලින් අනුව පවතින පුරපුර සංඛ්‍යා මත අයිතිකරුවන් සම්බන්ධයෙන් අයවත් වාර්තා පිළිබඳ පසුබිම් පරිශීලනයක පවතුණා. මේ ටික ඔක්කොම කරලා තමයි වෛද්‍ය පරිශීලනයක ලොකෙන. වෛද්‍ය පරිශීලනයේ සමත්න කට්ටිය තමයි පුහුණුව සඳහා යොදවන්නේ. ඊට පරිශීලන සියල්ල සමත්න ආයෝජන කරනවා. පවුණක් පවතින පොඩි ප්‍රමාණය මත පොලිස්පතිවරයා නියම කර දිනක පුහුණුව සඳහා කෙදවනු ලබනවා. මූලික පුහුණුව ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලයේ පවත්වන ලබන අතර ඉන්පත් ආධුනික කාලයේ පවත්වන අවසන් වන තෙක් අදාසිත පුහුණුව දක්වන තනතුරු සභාවේ දක්වන තනතුරු විස්්‍රාමයට සහිත ජොබ් එකක් තමයි අයිතින් කරන පාද දැක්කන ලිපි ලේඛන පිටපත් අයිතිපත් අමුණා එවන්න ඕන. මුල් ලිපි ලේඛන ඉදිරිපත් නොකළ යුතු පිටපත් එවන්න ඕන. පැන් සහතිකේ ජාතික හැඳුම්පත් ඡායා පිටපත් අධ්‍යාපන සුදුසුකම් සහතිකීමේ සහතිකය වන්න ඕන. ඉහත කියපු සුදුසුකම් තියෙනවා නම් කැමති නම් පොලිසියට එන්න මේ තනතුරු සඳහා අයිතින් කරලා තමන්ගේ අනාගත බලාපොරොත්තු ඉෂ්ට කර ගන්නා ලෙස තව මේ වගේම ජොබ් එකකින් හමු වෙන මේ බලාපොරොත්තුෙන් අපි සමු ගන්නවා. ඔබට පුසන්න